ළමයි කොහෙද යන්නේ? අයියා දැකලා ආවේ අයියේ. මොනවද මේ හදන්නේ? මම මේ වෙසක් කූඩු හදනවා. ඇයි ඔයාලා වෙසක් කූඩු හැදුවේ නැද්ද? මොකා? වෙසක් කූඩු? ඔව් වෙසක් කූඩු. ඉතින් වෙසක් කූඩු හදන්නේ තේරුම මොකද්ද? නිකන් කාලේ අපිට යනවා විතරනේ. ආනේ කවදාවත් එහෙම හිතන්න එපා නංගිලා. මන් දන්න තරමින් නම් මේ වෙසක් කූඩුවෙන් කියවෙන්නේ චතුරාර්ය සත්‍ය අටලෝ දහමයි. මම බලන් ගියන්න. චතුරාර්ය සත්‍ය නම් දන්නවා අයියේ. ඒ තමයි දුකට හේතු දුක නැති කිරීම. අනික දුක නැති කිරීමේ මාර්ග. එතකොට අටලෝ දහම කියන්නේ මොකද්ද? අනික මේ කූරුගඩ කිනුයි කොළගඩ කිනුයි මොන අටලෝ දහමක්ද අයියේ? මාත් යනවා සෙල්ලම් කරන්න. පොඩ්ඩක් ඉන්න නංගි. ඔයා දැන් චතුරාර්ය සත්‍ය ගැන දන්නවනේ. ඒත් ඔයා මේ අටපත්තන් වෙසක් කූඩුවේ චතුරාර්ය සත්‍ය තියෙන තැන දන්නේ නැහැ නේද? මම ඔයාලට දැන් ඒක කියලා දෙන්න. මම මේ අල්ලලා තියෙනව නේද මේ කොටු හතරක්. අන්නේ කොටු හතරෙන් තමයි මේ වෙසක් කූඩුවේ චතුරාර්ය සත්‍ය කියවෙන්නේ. මොනවාද චතුරාර්ය සත්‍ය? ඔයා කිව්වා වගේ දුකට හේතු දුක නැති කිරීමේ මාර්ගය. ඒ වගේම මේ වෙසක් කූඩුවේ අටලෝ දහම ගැන කියවෙනවා. මොකක්ද එතකොට අටලෝ දහම කියන්නේ? අටලෝ දහම කියන්නේ ඔයාට පේනව නේද? මේ වෙසක් කූඩුවේ ත්‍රිකෝණ අටක් තියෙනවා. අන්නේ ත්‍රිකෝණ අටෙන් තමයි මේ වෙසක් කූඩුවේ අටලෝ දහම. අටලෝ දහම කියන්නේ සැප, දුක, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, ලාභ, අලාභ. ඒ වගේම මට දෙයක් අමතක වුණා. ඒ දේ තමයි මේ මං අලවල නැති කොටු දෙකක් තියෙනවනේ. අන්නේ කොටු දෙකෙන් කියවෙන්නේ අපේ නිමක් නැති භව සතර. දැන් ඔයාට තේරෙනවද? දැන් නම් මට තේරුණා අයියේ. ඒ ඉතින් ඔයා මේවා හදන්නේ? අයියෝ කතාවෙන් මට ඒකත් අමතක වුණානේ. මේ එන පොයක් තියෙනව නේද? අන්නේ පොය තමයි වෙසක් පොය. ඉතින් ඔයා දන්නවද මේ වෙසක් පොයේ වැදගත්කම? වෙසක් පොයේ වැදගත්කම තමයි අප ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධ සෙමඟුල. එතකොට සෙමඟුල කියන්නේ මොකක්ද? සෙමඟුල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම. ඔන්නෝක තමයි සෙමඟුල කියන්නේ. ඉතින් මේ වෙසක් පොහොය දවසේ අපේ ලෝකවාසී බෞද්ධ ජනතාව සියලුම දෙනා දන්සැල් දෙනවා, තොරන් ගහනවා. ඒ විතරක් නෙවෙයි භූත මන්දිරත් හදනවා. දැන් ඉතින් ඔයා වෙසක් කූඩුවක් හදුවෙත් නෑ කිව්වනේ. මෙන්න ඔයාට වෙසක් කූඩුවක්. ස්තුතියි අයියේ. මම ගෙදර ගිහින් මේක අලවලා එල්ලනවා. තාමන් අම්මටයි තාත්තටයි ගෙදර ගිහින් ඔයා කියලා දුන්න හැම එකක්ම කියලා දෙනවා. අපගේ Unite TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.